තෙරුවන් සරණයි පින්වත්නි. අපි අදහස් කරා මෙච්චර දවසක් නිවන් දකින්නට ධර්මය දේශනා කරන්නේ. ඉතින් එතනින් එහාට ගිහිල්ලා පොඩ්ඩක් වෙනස් මාතෘකාවක් ඔස්සේ කතා කරන්නට. මොකද්ද දැන් මේ රටේ උද්ගත වෙලා තියෙන ගැටලුවක් තමයි බුදුරජාණන් වහන්සේ ලංකාවේ උපන්නද එහෙම නැත්නම් ඉන්දියාවේ ඉපදුනාද කියන එක පිළිබඳව. ඉතින් ඒ අනුව අද අපි බලාපොරොත්තු වෙනවා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන අනවතත්ත විල පිළිබඳව කරුණු ටිකක් අපට අහන්න දකින්න ලැබිච්ච දේවලුත් එක්ක ගලපලා ඉදිරිපත් කරන්නට. පින්වත්නි, මම කලින් වීඩියෝ එකක් කියලා තියෙනවා ඔය ඉන්දියාවේ තියෙන හිමාලය නෙමෙයි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඔය හිමාලය ගැන නෙවෙයි කියලා. එතකොට මේ හිමාලය ආශ්‍රිතව මහා විලක් පවතිනවා. ඒ විලෙන් ගංගා 4ක් ගලාගෙන එනවා. එක ගංගාවක් අතරමැදදී පහට කැඩිලා ගලාගෙන යනවා කියන එක බුද්ධ දේශනේ සඳහන් වෙලා තියෙනවා කියන එක අපි කවුරුත් අහලා දැනගෙන තියෙනවා. නමුත් අද අනවතත්ත විල අපට ඇස් දෙකට පේන්න නැති නිසා අපි කවුරුවත් ඒකේ ඇත්ත නැත්ත පිළිගන්න මැලිකමක් දක්වනවා. එතකොට ඒ අනවතත්ත විල පිහිටපු ආකාරය, ගංගා 4 ගලා යන ආකාරය, 4 දිශාවට ගංගා 4 ගලන ආකාරය, උමගක් ඔස්සෙන් ගිහිල්ලා මතුවෙන එක ගංගාවකින් තවත් ගංගාවල් 5ක් කැඩිලා යන ආකාරය මනාව පැහැදිලි කරන සිතියමක් දඹුල්ල ලෙන් විහාරයේ දක්වලා තියෙනවා. එතකොට එතනින් එහාට ගියාම තවත් විහාර කීපයක මේ අනවතත්ත විල පිළිබඳව සඳහන් කරලා තියෙනවා. එතකොට මේක පේන්න නැති හින්දා, අහන්න කෙනෙක් නැති හින්දා, දන්නේ නැති කමට මේක දිව්‍ය ලෝකේ තියෙනවා කියන විශ්වාසයක් සමහරුන්ගේ පැවතියා. සමහරුන්ගේ විශ්වාසයක් පැවතියා මේක මහා මෙර මුදුනේ තියෙනවා කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේම යක්ෂ දමනයේදී කියනවා පින්වත්නි, හිමාලයේ අනවතත්ත විලට වැඩලා එතන පැම්පාත් වෙලා දන් වළඳලා කුරු රටින් පිඬුසිඟා ගිහිල්ලා ඒ දානේ අනවතත්ත විල අසලදී වළඳලා මහියංගනයට වැඩිය කියලා. යක්ෂ දමනය සඳහා. එතකොට අද හරි සතුටක් දැනෙනවා මේ අපේ හෙළයෝ මේ අය දැන් මේ ප්‍රබෝධයත් එක්ක ඒවට සාක්ෂි සාධක හොයමින් ඒවා ඔප්පු කරගන්න උත්සාහ කරමින් සිටිනවා. ඇත්ත වශයෙන් එයාට අපේ ගෞරවයේ ස්තුතිය ප්‍රණාමය මේ මොහොතේ පුද කරනවා.
ඒ වගේම දැන් මේ වෙනකොට අනෝ තත්ත්ව විල අනෝ තත්ත්ව විල පිළිබඳව විශ්වවිද්‍යාලයෙන් කරන ලද පරීක්ෂණයකට අනුව අවුරුදු 15000කට වඩා ඉතිහාසයක් තියෙන ඒ විල හොයාගෙන තියෙනවා. ඊට අමතරව ත්‍රිපිටකයේ ආශ්‍රයෙන් 1835 වගේ කාලවල ඉඳලා අපේ හෙළේ හිටපු ඒ හෙළේ ගත්කරුවන් ලේඛකයන් ලියපු ග්‍රන්ථවල ඒ අය දුටු ආකාරය මේක තිබුණු ආකාරය ලියපු ග්‍රන්ථ ගණනාවක් ලැබිලා තියෙනවා. ඒ විතරක් නෙමේ විදේශිකයන් පැමිණිලා විදේශ රටවල් වල සිටින පිරිස ලියපුවත් ඒ අතර තියෙනවා. ඒ විතරක් නෙමේ බ්‍රිතාන්‍ය සමයේ මෙහි හිටපු පාලකයන් ලියපු පොත්පත් තියෙනවා. ඒ වගේම මේ හිටපු කැප්පටිපොළ නිලමේතුමා පවා ඒ අදහස් දක්වපු ඒ වගේ සාක්ෂි සාධක මේ වෙනකොට හමු වෙලා තියෙනවා. ඉතින් ඕන කෙනෙකුට අද ගියොත් බලා ගන්නට පුළුවන්. ඇස් දෙකෙන්ම අද මේ වෙද්දි ගොඩ වෙලා තියෙන්නේ හෝටන් තැන්නේ ඒ කියන දිග පළලින් ගොඩුන එම විල අදටත් දකින්නට හැකියාව තියෙනවා. ජලය නැති වුණත් වැහි කාලෙට ජලය රැඳෙනවා කියනවා. එහි පරීක්ෂා කරපුවම අවුරුදු 15000කටත් වඩා පරණ විලක් කියන එක සනාථ වෙලා තියෙනවා. එතකොට මේ විල වට කරලා පවතින තව විල් ගණනාවක් ගැන සඳහන් වෙනවා. ඒවත් ඉදිරියේදී අපේ මේ වාසනාවන්ත පිරිස සොයාගන්න. ඒ වගේම ඒ වටේ තියෙන කඳු පන්තිය තමයි පින්වත්නි හිමාලය කියලා සඳහන් කරන්නේ. එතකොට ඔය සඳහන් කරන ආකාරයට ඔය ප්‍රදේශයට පින්වත්නි දඹදිව කියලා නම් කරනවා. දේව ගෝත්‍රයේ පිරිස ඉඳලා තියෙන දඹදිව කියන ප්‍රදේශයේ භාෂාව හැටියට පැවතිලා තියෙන්නේ මාගදී භාෂාව කියන එක. ඉතින් මේසා විශාල කරුණු රාශියක් අනන්ත අප්‍රමාණ කැපවීම් කරලා අපේ මේ වාසනාවන්ත පිරිස සොයා ගනිමින් සිටිනවා. නමුත් අවාසනාවකට මේ ත්‍රිනිකායක ස්වාමින් වහන්සේලාවත් අනිත් ස්වාමින් වහන්සේලාවත් 14ක් හැරෙන්න වැඩි දිනෙක මේ සම්බන්ධව කතා කරන්නේ මේක පිළිගන්න කැමති නැහැ. ඉන්දියාවට කත් අදින එක තමයි කරන්නේ. ඉන්දියාවේ කවදාවත් දඹදිවක් තිබිලා නැහැ. ඉන්දියාවට ಭಾರತය කියලා තමයි හඳුන්වලා තියෙන්නේ. ඉන්දියාවේ පතපොත පරිශීලනය කරන ඒ උගත් පිරිස කියන විදිහට කවදාවත් පින්වත්නි දඹදිවක් තිබිලා නැහැ. අනිත් එක ඉන්දියාවේ තියෙන හිමාලයේ සතර දිබ්බාගෙට ගලන ගංගාවල් තියෙන පොකුණක්ද නැහැ. ඉතින් මේවා සැලකිල්ලට ගද්දී පින්වත්නි
මේ ලංකා ඉතිහාසයේ මේ ලංකාව විනාශ කරන්නට දඟලපු දේශපාලනයේ සාමුලින් අතුගාලා විනාශ කරලා නව ආණ්ඩුවක් පත් කරගෙන වසර 16කට විතර පස්සේ දල්දා ප්‍රදර්ශනයක් පවත්වනවා සියලු දෙනාට වැඳ පුදා ගන්න. මේ ආශිර්වාදය මුල් කරගෙන බෞද්ධයන් හැටියට පෙරමුණ ගත හැකි පිරිස පෙරමුණ අරගෙන මේ සටන දිනන්නට පුළුවන් ආකාරයෙන් ඒකරාශී වීමට කාලය එළඹෙමින් තියෙනවා. එහෙම වුණොත් විතරයි මේ සම්බුද්ධ රාජ්‍ය නැවත දිනා ගන්නට හැකියාව ලැබෙන්නේ. දේශපාලන රාජ්‍ය දිනාගත්තා වගේ මේ සම්බුද්ධ රාජ්‍ය දිනා ගන්න ඕනේ. එහෙම වුණොත් විතරයි මතු පරපුරට රටක් බුදුන් උපන් දේශයක් බෞද්ධයට අභිමානයක් නිදහසේ මැරෙන්නට පුළුවන් බෞද්ධ රටක් අපිට ලැබෙන්නේ. ඉතින් මේවා මෙච්චර ත්‍රිපිටකේ මහාවංශේ රූපවංශේ මේ හැම එකම සඳහන් කරලා තියෙද්දී මේ හාමුදුරුවෝ මේවා කියවන්නේ නැද්ද? එහෙම නැත්නම් මේවා පිළිගන්න දක්වන අකමැත්ත මොකද්ද කියන එක අපිට තේරෙන්නේ. හාමුදුරුවෝ පිළිගත්තත් එකයි නැතත් එකයි බෞද්ධයන් හැටියට අපි බුදු පියාණන් වහන්සේට ඉස්මුදුනින්ම සලකනවා. ඒ නිසා පින්වත්නි ගම්නියම් ගම් සිසාරා පිරිස එකතු වෙන්නට කාලය පැමිණෙමින් තියෙනවා. ඒ නිසා ඉදිරියේදී අපිට ඇහෙන ලැබෙන තොරතුරුත් එක්ක මේ විස්තර දිගින් දිගටම ගෙන එන්නට බලාපොරොත්තු වෙනවා. ඒ නිසා පින්වත්නි ඔන්න අනවතත් විල සාක්ෂි සාධක ඇතිව හෝටන් තැන්නෙන් එළියට ඇවිල්ලා තියෙනවා. කැමති අය ගිහිල්ලා නරඹන්න පුළුවන් බලන්න පුළුවන්. හෝටන් තැන්නට ගියපු අය සමහරක් වෙලාවට දන්නවත් ඇති. ඉතින් එහෙනම් හොඳයි පින්වත්නි සෑම සියලු දෙනාටම අවබෝධය පිණිස දැනගැනීම පිණිස මේක ඉදිරිපත් කරේ. කැමති අය පිළිගන්න කැමති අය නැති වුණත් ප්‍රශ්නයක් නැහැ. තෙරුවන් සරණයි.